මනුෂ්‍ය ජීවිතයක් විනාශ කිරීම වැරැද්දක්ද? පාපයක්ද? සරලම ඇහුවොතින් මිනිමැරීම වැරැද්දක්ද? අමිතද දේවපුතේ සරලම උත්තරේ තමයි කාටවත් කාගේවත් ජීවිතයක් නැති කරන්න අයිතියක් නැහැ. මිනිමැරීම බරපතල වැරැද්දක්. හැබැයි යුද්ධයකදී දෙපාර්ශ්වයක් අතර යුද්ධයක් හට අරගෙන තියෙනවා. රටවල් දෙකක් කියලා ගමු. ඒ රටවල් දෙකේ යුද්ධයක් යනවා. ඒ යුද්ධයේදී සොල්දාදු දෙපැත්තෙම මැරෙනවා. යුද්ධයක් කියන දේ අපේ ඔළුවට එද්දිම අම්මේ තාත්තේ දේවපුතේ ඒ වචනේත් එක්ක බැඳිලා එන දේ තමයි මරණය. ඉතින් මිනිස්සු මැරෙනවා. එතකොට මේ යුද්ධයේදී මැරෙන මිනිස්සු එමත් නැත්නම් යුද්ධයකදී මිනිස්සු මිය යෑම පාපයක්ද වැරද්දක්ද? සාමාන්‍ය යුද්ධයකදී නම් අපි සාධාරණීකරණය කරනවා. කරන්න දෙයක් නැහැ වගේ. ඒ වගේම ඔයගොල්ලෝ අහලා ඇති එක වචනයක් තියෙනවා just war කියලා. just war කියන්නේ නිකන් සාමාන්‍ය සිංහලට ගත්තම සාධාරණ යුද්ධය. මොකක්ද ඒ? සමහර අවස්ථාවල වෙනවා අමිතාද දේවපුතේ අපි කියමු රටවල් දෙකක් අතර ඔන්න ප්‍රශ්නයක් පැන නැගිලා. ඒ ප්‍රශ්නයට උත්තරේ විදිහට ඒ ප්‍රශ්නය විසඳා ගැනීමට තියෙන අන්තිම ක්‍රමය තමයි යුද්ධය. ඒ කියන්නේ සාම සාකච්ඡා හරියන්නේ නැහැ. මැදිහත්කරුවෝ මැදිහත් වෙලා බලනවා ඒක හරියන්නේ නැහැ. දෙපාර්ශ්වයෙන්ම අනිත් පාර්ශ්වයට කිසිම ධනාත්මක පිළිතුරක් දෙන්නේ නැහැ. ඒ වගේම එක පාර්ශ්වයකින් මෙන්න අනිත් පාර්ශ්වයට අනිත් රටට ප්‍රහාර එල්ල කරන්න පටන් අරන් දැන් ඒ රටේ මිනිස්සු නිකම්ම මැරෙන්න පටන් අරන් උත්තරයක් නැහැ මෙතෙන්දී. එතකොට අවසානයේදී ගන්න වෙලා තියෙන දේ තමයි යුද්ධයට යන එක. අර රට විසින් අපිව යුද්ධයට ඇඳා ගැනීමක්, අපේ රට ආරක්ෂා කර ගැනීම සඳහා, අපේ දේපල ආරක්ෂා කර ගැනීම සඳහා, අපේ රටේ මනුස්සයගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා අපිට මේ යුද්ධයට යන්න වෙලා තියෙනවා. ඒක හඳුන්වනවා අපි just war කියලා. සාධාරණ යුද්ධයක්. වෙන කරන්න දෙයක් නැහැ. අවසාන දේ තමයි යුද්ධයකින් මේක තීරණය කරන එක. ඉතින් එහෙම යුද්ධ ගොඩක් ලෝකේ ඇති වෙලා තියෙනවා. අපේ කතෝලික සභාව තුළත් ඔය ගැන කතා වෙනවා. ලෝකේ ලොකුවට කතා වෙන දෙයක් කුරුස යුද්ධ. කුරුස යුද්ධ කීපයක්ම තිබිලා තියෙනවා. මෙන්න මේ කුරුස යුද්ධයේදී සිද්ධ වුණේ මෙන්න මේ කාරණේ. මිනිසුන්ට මැරෙන්න සිද්ධ වුණේ කතෝලිකයන්ට අයිති වෙලා තිබිච්ච එමත් නැත්නම් කතෝලිකයන්ගේ චුද්ධ වූ දේශය ආරක්ෂා කර ගැනීම සඳහා යුද්ධයට යන්නට සිද්ධ වුණා. යුද්ධයට යන්න පෙළඹුණා. ඒ රටවල් බලෙන් ඒ යුද්ධය සඳහා කැඳවා ගැනීමක් කරනවා අනිත් අය. වෙන කරන්න දෙයක් නැහැ යුද්ධය හැර. යුද්ධය තමයි අන්තිම තුරුම්පුව වෙලා තියෙන්නේ. ඉතින් අමිතාත දේවපුතේ ඔයගේ යුද්ධයේදීත් එතකොට මිනිස්සු මැරෙනවා. එතකොට අර නිකම්ම මිනිස්සු මැරෙනවා ඒක පාපයක් බවට පත් වුණාට යුද්ධය ඇතුලේ මේ යන මිනිස්සු පිළිබඳව ඒක පාපයක් නෑ. ඒක නිකන් සාධාරණීකරණය කිරීමක් ටිකක් සිද්ධ වෙනවා. හැබැයි ඒ සාධාරණ යුද්ධයක් ඇතුලේ වුණත් අතේ ආයුධ නැති නිරායුධ මිනිසුන් මරා දමන්න බෑ. ඒ වගේම තමයි දරුවන්ව මරා දමන්නට බෑ. සිවිල් වැසියන්ව මරා හිතාමතා මරා දමන්නට බෑ. එතකොට ඒවා අපි කියන යුද අපරාධ ගණයට වැටෙනවා. දැන් ඔය මේ දේවල් අපි ඔක්කොම කියන්නේ මේක හරි මේක වැරදි. මේ මරණය විතරක් නෙමෙයි හොරකම වැරදි හොරකම හරි. අනිත් මිනිසුන්ට පහර දීම හරි වැරදි. එතෙන්දි මෙහෙම උනේ කියලා අරකට අනුව මෙහෙමයි මේකට අනුව මෙහෙමයි කියලා අපි ගන්නෙ මොකක් හින්දාද? මොනවා හින්දාද මේ? නීති රීති නිසා. ඉතින් නීති රීති ඔන්න අපේ මැද්දට ඇවිල්ලා තියෙනවා. අපි කරන කියන දේවල් වල අතරට නීති රීති ඇවිල්ලා තියෙනවා. ඒ නීති රීති අනුව අපි තීරණය කරනවා මොනවද හරි මොනවද වැරදි කියලා. මොකද්ද මේකට හේතුව? අද දෙවෙනි කීවීමේදී අපිට මෙහෙම හඳුන්වනවා රෝමවරුන්ට පවුල්තුමා ලියපු ලියුමේ. කිසිම නීතියක් ඇතිවීමට පෙර ලෝකෙහි පාපය තිබිනි. එහෙත් නීතිය නැති තැන මිනිසාට විරුද්ධව පාපය ගණන් ගනු නොලැබේ. මොකද මේකෙත් කියන්නේ මතත දේවපුතේ. කලින් තිබුණේ පාපය. ඒ කියන්නේ නීතියට කලින් පාපය ඇති වෙලා තිබුණා. හැබැයි පාපය තිබුණට නීති තිබුණේ නැති නිසා ඒ පාපය පාපයක් විදිහට අපිට දැනෙන්න පටන් ගත්තේ නැහැ. මිනිස්සු දැනන් හිටියේ නැහැ. Tamanට ඕන විදිහට ඒ දේවල් කරගෙන ගියා. ඊට පස්සේ තමයි ඒව තේරුම් ගන්න මිනිස්සු මේ දේ වැරදි. ජීවිතයක් නැති කරන්න බෑ. Tamanට අයිති නැති දෙයක් බලෙන් හොරකම් කරන්න බෑ. පාරේ යන ගමන් දකින මිනිහට ගහන්න බෑ. අවලාද නගන්න බෑ. චරිතය ඝාතනය කරන්න බෑ. පස්සේ තමයි මිනිස්සු මේවා ඉගෙන ගන්නේ. දැනෙන්න පටන් ගන්න මිනිස්සුන්ට. අන්න එතකොට තමයි මිනිස්සු නීතිය ගේන්නේ. අමිතාතේ ද්වේපුතේ
එතකොට මේ නීතියත් එක්ක මොකද්ද බැඳිලා තියෙන්නේ? මිනිසුන්ට දඬුවම් දීමද? නීති ගොඩාක් තියෙනවනේ. දැන් සාමාන්‍යයෙන් සිවිල් නීතිය තියෙනවා, ඉන්ටර්නැෂනල් ලෝ කියලා කියනවා, ජාත්‍යන්තර නීතියක් තියෙනවා, හමුදාවන් ඇතුලේ මිලිටරි ලෝ එකක් තියෙනවා, කතෝලික සභාව ඇතුලේ අපි කියන කැනන් ලෝ කියනවා, සභා නීතිය තියෙනවා, විනය පිටකය තියෙනවා අනිත් අයට. ඒ වගේම තමයි ශර්යා නීතිය කියලා එකක් තියෙනවා ලෝකේ. නීති ගොඩාක් තියෙනවා. මේ නීතිවල මොකද්ද අරමුණ? මනුෂ්‍යයට දඬුවම් දීමද? දඬුවම් දීම නෙමෙයි යම් තාත්තේ දෙවිපොතේ මේ නීතිවල අරමුණ. නීතිවල අරමුණ තමයි හරි දේ මොකද්ද කියලා මනුෂ්‍යයට පෙන්වා දීම ඇතුලේ ඔහුව යහපත් ජීවිත මාර්ගයකට රටාවකට ඇතුල් කරන එක. මොකද ඔක්කොමල්ලා යහපත් වෙනකොට අනිත් කාටවත් කරදරයකුත් නැහැ. තමා යහපත් වෙනකොට, තමා වගේ අනිත් කෙනත් යහපත් වෙනකොට, තමන්ගේ ගමේ රටේ ඔක්කොම එකම විදියට යහපත් වෙනවා නම් මේ නීති රීති ටික පිළිපදිනවා නම් කාටවත් කරදරයක් නැතුව සාමයෙන් සමගින් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි තියෙන ප්‍රශ්නය තමයි සමහර මිනිස්සු ඒකට කැමති නැහැ. ඒ අයට මොකද කරන්න ඕනේ? ඒ අයට නීතියක් පේන්න බෑ. හැම වෙලාවෙම හැමදේම Tamanට ඕන විදියට සිද්ධ වෙන්න ඕනේ. මගේ පවුලට ඕන විදියටයි මේ දේවල් ටික සිද්ධ වෙන්න ඕනේ. මගේ කට්ටියට ඕන විදියටයි මේ දේ සිද්ධ වෙන්න ඕනේ. එතකොට හිතාමතාම නීති කඩා බිඳ දැමීමක්. ඒ නීති කඩා බිඳගෙන අර මුලින් තිබ්බ තත්වෙට නීති තිබ්බද නැද්ද කියලා දන්නෙත් නැහැ. මරන්න ඕන නම් මරනවා, ගහන්න ඕන නම් ගහනවා. ඒක අපේ හැටි වගේ එකක් සමහර අයගේ ඇඟවල් වල, ඔළුවල් වල තියෙනවා. ඉතින් අමෙතාතේ දේවපොතේ මේ මිනිස්සු කරන කියන දේවල් නිසා මේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි අනිත් මිනිස්සුත් කරදේ වෙනවා. බලන්න බයික් එකක් අරගෙන හයියෙන් යන්න ආසාව තියෙන කොල්ලා ඇක්සිඩන්ට් එකක් වුණොත් තවත් වාහනයකට හැප්පුණොත් ඒ කොල්ලට විතරද පාඩුව? නෑනේ. හැප්පෙන අනිත් වාහනේ යන අයටත් දුක් විඳින්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට කිසිම වැරද්දක් නැහැ. මේක නිකන් හරියට නිකන් කායින් ආබෙල් අතර ප්‍රශ්නේ වගේ. අපි දන්නවා කායින් ආබෙල් අතර මොකද උනේ කියලා. කායින් Tamanගේ අස්වැන්නෙන් කොටසක් අහුවෙන් ටිකක් දෙවියන් වහන්සේට පූජා කරනවා. ආබෙල් Tamanගේ ඒ බැටළු රැලෙන් හොඳම බැටළුවෙක්ව තෝරලා අරගෙන හොඳම බැටළුවව තෝරලා අරගෙන දෙවියන් වහන්සේට පූජා කරනවා. එතෙන්දි කියනවා සුදු මේ දේ වචන ඇතුලේ දෙවියන් වහන්සේ ආබෙල්ගේ පඬුර ගැන ප්‍රසන්න වුණා. හැබැයි දෙවියන් වහන්සේ කායින්ට මෙතෙන්දි මොකුත් කියන්නේ නැහැ. කායින්ට වරද පටවන්නේ නැහැ. කායින්ට කියන්නේ උඹ මට මේ එහෙම මෙහෙන් අවුෙච්ච රොඩු ටිකක් තමා දුන්නේ. දුවිලි ටිකකුයි මට දුන්නේ. ඒකින්ද මේ උඹ මට ගැලපෙන්නේ. එහෙම මුකුත් දෙවියන් වහන්සේ කියන්නේ නැහැ. කිසිම චෝදනාවක් නැහැ. හැබැයි කායින්ගේ හිත ඇතුලේ අර වෛරය කියන දේ ගොඩ නැගෙනවා. ඊරිසියාව කියන දේ ගොඩ නැගෙනවා. අර කිසිවක් දන්නේ නැති. නිකන් තමන්ගේ පාඩුවේ තමන්ගේ උපරිමයෙන් කරමින් ඒ තමන්ගේ බැටළු රැලෙන් තමන් කැමති විදිහට හොඳම බැටළුව වරගෙන දෙවියන් වහන්සේට පූජා කරලා තමන්ගේ වැඩක් කර කර හිටපු තමන්ගේම සහෝදරයව කිසිම දෙයක් දන්නේ නැතුව හිටපු සහෝදරයව ඇදගෙන ගිහිල්ලා එක්කගෙන ගිහිල්ලා කෙතේදි ගහලා මරලා දානවා. ආබෙල් මැරෙන්නේ තමන් වැරද්දක් කළාද කියලාවත් නොදැන. තමන් මොකද කළේ? තමන්ගේ වැරද්ද මොකද්ද? මොකද්ද මේ චෝදනාව කියලාවත් නොදැන තමයි ආබෙල් මැරෙන්නේ. අමතද දේවපතේ නීතිය තිබ්බේ නෑ එදා. ගහලා මරන්න බෑයි කියලා කවුරුත් කියලා තිබ්බේ නෑ. පොතක් තිබ්බේ නෑ ලියලා. පොලිසියෙන් හිටියේ නෑ අල්ලන් යන්න කායින්ව. හැබැයි කායින්ගේ හදවත ඇතුලේ ඔන්න කතා කළා දෙවියන් වහන්සේ අහනවා කතා කරලා උඹේ සහෝදරයා කෝ? අන්න ඉතින්ද නීතියක් තිබ්බේ නැති හින්දා තමයි කායින් අහන්නේ මම යාගේ ආරක්ෂකයාද? මම දෙයව ආරක්ෂා කරන්න ඕනේ. නීතියක් නෑ පැනලා යන්න බලනවා. හැබැයි හෘද සාක්ෂිය අර රුධීරයේ ලකුණ පොළොවේ ඉඳන් කෑ ගන්න දෙවියන් වහන්සේ කියන ඔබගේ සහෝදරයාගේ රුධීරය මට පොළවේ සිට මොරගසුණු ඇසේ කියලා. අමතතේ දේවපතේ නීතියක් තිබ්බත් නැතත් හරි දේ අපිට දෙවියන් වහන්සේ කියා දෙනවා අපගේ හදවත ඇතුළෙන්ම. ඒක අපිට දැනෙනවා. ඉතින් මොකද කරන්නේ අපි? හැමදාම මේ වගේ කායින්ලා වගේ මිනිස්සු ලෝකේ ඉඳී හොඳ දේ කරන අහිංසකව ජීවත් වෙන යහපත්ව ජීවත් වෙන සාධාරණව ජීවත් වෙන මිනිසයාට පහර ගහන අය ඕන තරම් ඉඳී. හැබැයි අදිශුද්ධ සුභාරංචියේදී දෙවියන් වහන්සේ කියනවා ශරීරය නැසුවත් ආත්මය නසන්නට නොපුළුවන් අයට බිය නොවන්න. ජේසුස්ට උනේ ඔච්චරනේ. ශරීරය නැසුවා ජේසුගේ. හැබැයි ජේසුගේ ආත්මයට අත තියන්න සාතන්ට පුළුවන් වුණාද? බෑ. ඒකට හේතුව තමයි යම් තාත්තේ දේවපුතේ ජේසු දෙවියන් වහන්සේත් එක්කමයි මේ ගමන ආවේ. දෙවියන් වහන්සේ කියපු විදිහටමයි ඒ දේ කළේ. දෙවියන් වහන්සේගේ නීති රීති අර පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේ දීලා
දීලා තිබුච්ච නීති රීති ටිකම ක්‍රිස්තුන් වහන්සේ තමන් මිනිස්සෙකු විදිහට දෙවියන් වහන්සේම තමන්ගේ නීති රීති ටික කඩන්නේ නැතුව නම කිවිසුමේදී ඉෂ්ට සිද්ධ කරනවා. සත්‍ය ප්‍රකාශ කරනවා. සත්‍යයට විතරක් අපි හිස නමන්නට ඕනේ කියලා අපිත් කියනවා. ඉතින් සත්‍ය විතරක් ප්‍රකාශ කරනවා. සාතන් විසින් මිනිස්යන්ව පොළඹනවා මේ ශාරීරිය නැති කරන්න ඕනේ කියලා. හැබැයි ආත්මයට අත තියන්න පුළුවන් වුණාද? බෑ. අන්න ඔය හින්දා තමයි අම්මේ තාත්තේ දුවේ පුතේ දෙවියන් වහන්සේගේ ආත්මානුභාවයෙන් අපි වැසෙන්නට ඕනේ කියලා අපි කියන්නේ. ඇයි? මේ දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය අපි මොන ආකාරයකටද ආරක්ෂා කරන්නේ? අද පළවෙනිම කියවීමේ කියනවා එහෙත් සමිඳුනි ඔබතුමානෝ මහා යුද වීරයෙකුසේ මා සමග සිටිනසේක. දෙවියන් වහන්සේ යුද වීරයෙකු විදිහට. යුද වීරයෙක් කියන්නේ අම්මේ තාත්තේ දුවේ පුතේ නිකන් සෙබලෙක් කියන දේ නෙමෙයි. සෙබලෙට එහා ගිය කෙනෙක්. යුද වීරයෙක් කියලා හඳුන්වන්නේ සටනට ගිය කෙනෙක්. නිකන් හමුදාවට බැඳිලා හිටිය කෙනෙක් නෙමෙයි. හමුදාවට බැඳිලා ඒ වගේම යුද්ධයට ගිය කෙනෙක්. තමන්ගේ රට ජාතිය වෙනුවෙන් ඒ වගේම තමයි තමන්ගේ ස්වාමියා වෙනුවෙන් මැරෙන්න තරම් බියක් නැතුව ඉදිරියට ගිය කෙනෙක්. එහෙනම් පළවෙනි කීමේදී කියනවා දෙවියන් වහන්සේ ඔන්න ඔය ආකාරයට තමයි සත්‍ය ප්‍රකාශ කරන මනුස්සයව ආරක්ෂා කරන්නේ. ජේසුගේ ජීවිතය තුළ ඔන්න ඕකයි දකින්නේ. මනුෂ්‍යයා පව්කාරී වුණත් වරදකාරී ලෙස ජීවත් වුණත් ඒ කෙනා වෙනුවෙනුත් දෙවියන් වහන්සේව හොයන නමුත් වැරදි කළත් උත්සාහයක් කර තියෙන මනුෂ්‍යයා වෙනුවෙන් දෙවියන් වහන්සේ ආරක්ෂකයෙක් විදිහට යුද වීරයෙක් විදිහට ඉදිරිපත් වෙනවා. අපිව සාතන්ට ගෙනියන්න දෙවියන් වහන්සේ දෙන්නේ නැහැ. අපේ ආත්මය අල්ලන්නට ස්පර්ශ කරන්නට සාතන්ට දෙවියන් වහන්සේ ඉඩ දෙන්නේ නැහැ. ක්‍රිස්තුන් වහන්සේගේ මරණය ඇතුළේ අපිට පෙන්වන්නේ ඒකයි. ඉතින් අම්මේ තාත්තේ දුවේ පුතේ පණිවිඩය බොහොම පැහැදිලි. ගිය සතියේදී අපි කතා කළා මෝසෙස් දෙවියන් වහන්සේගේ පණිවිඩය ගෙන්නන්නට අහගන්නට කන්දට නගිනවා. හැබැයි කන්දට නැගලා ඒක තමන්ගේ පණිවිඩය මේ පණිවිඩය මටයි දුන්නේ කියලා පෞද්ගලිකව තියාගන්න එක විතරක් නෙමෙයි වැදගත්. ඒක ලෝකෙට ප්‍රකාශ කරන්න ඕනේ. මෝසෙස් මනුෂ්‍යයන්ට ප්‍රකාශ කළ ඊශ්‍රායල් ජනතාවට ප්‍රකාශ කළා මෙන්න නීතිය මෙන්න දෙවියන් වහන්සේගේ පණිවිඩය. එහෙනම් අම්මේ තාත්තේ දුවේ පුතේ අපි දෙවියන් වහන්සේගෙන් ලබා ගන්නා මේ පණිවිඩය ලෝකෙට දෙන්නට ඕනේ. ඒ ලෝකෙට දෙන්න හදනකොට මිනිස්සු අපිව විනාශ කරන්න හදයි, ශරීරය නසන්නට හදයි. හැබැයි විශ්වාසයෙන් ඉන්න අධ්‍යාත්මිකව ශක්තිමත්ව ජීවත් වෙන්න ස්වාමීන් වහන්සේ යුද වීරයෙකු ලෙස අපිව ආරක්ෂා කරනවා. අපගේ ආත්මය ආරක්ෂා කරනවා. ජේසු පිහිටයි.